ඔව්. එතකොට මේක A037F මොඩල් නම්බර් එක. එතකොට මේක අපි ෆ්ලෑෂ් කරන්නේ කොහොමද කියන එක ස්ටාර්ට් එකේ ඉඳන් බලමු. එතකොට දැන් අපි ෆ්ලෑෂ් කරන්න හේතු වෙනවා ෆෝන් එකේ ස්ටක් වීම. එතකොට ලෝගෝ එකේ ස්ටක් වෙලා තියෙනවා නැත්නම් ඇප්ස් හරියට වැඩ කරන්නේ නැත්නම් සහ අපිට ෆෝන් එක ෆුල් ක්ලීන් කරලා කාට හරි විකුණන්න අවශ්‍ය නම් ඒ වගේ අවස්ථාවලදී සහ ස්ක්‍රීන් එකේ අපිට ලොක් එක මතක නැතිනම් ඒ වගේ අවස්ථාවක අපිට ෆ්ලෑෂ් කරන්න පුළුවන්. හරි. එතකොට අපි මේ ෆ්ලෑෂ් කරන එක කොහොමද කරන්නේ කියලා ස්ටෙප් බයි ස්ටෙප් බලමු. හරි. මේ ෆෝන් එක. හරි. දැන් මේකට අපි කොහොමද software දාන්නේ? හරි. කොහොමද අපි software දාන්නේ කියලා බලමු. free tool එකක් තියෙනවා. එතකොට මේ free tool එකේ නම SAM FW tool. මේ තියෙන්නේ SAM FW tool එක. එතකොට මේක මේ ඔක්කොටම කලින් අපි virus guard එක off කරන්න ඕන. හරි මේ බලන්න virus guard එක off කරන්න කොහොමද කියලා. එතකොට දැන් මේකේ අපි ලැප් එකක් ඕපන් කරපු ගමන්ම වයිරස් ගාඩ් ඕෆ් කරගන්න ඕනේ. මේ SAM එකේම මේ ටූල් එක ඇවිල්ලා තියෙනවා 5.6 කියලා. එතකොට optimize Exynos unlock කියලා. එතකොට at 10 firewalls කියලා. එතකොට අපි මේවා අපි ක්ලාස් එකේදී ඉගෙන ගන්නවා. යන් අපි මෙහෙම පල්ලයට යනකොට අපිට පෙන්නයි YouTube වාක්‍යයක්. ඒකෝට කියන්නේ YouTube එකක් තියෙයි. අන්න ඒකට යටින් තමයි මේ tool එක තියෙන්නේ. මේ free tool එක තියෙන්නේ. SAM FW tool. මෙන්න මෙතන link එක තියෙනවා. හරි. මේ තියෙන්නේ. මෙන්න මේක මේ YouTube එකට පල්ලෙහාට. ඒකේ ඒගොල්ලන් log වෙන්නේ කොහොමද? credit වලට කොහොමද ගෙවන්නේ? ගෙවලා ගන්න පුළුවන්ද බැරිද? ඒකම විස්තර ඒකේ තියෙනවා. ඊළඟට මේක මේ ලෝඩ් වෙලා ඔන්න ඔය විදිහට ඔන්න අට පේනවා බලන්න SAM FW tool setup කියලා. ඒක ඩවුන්ලෝඩ් වෙනවා. පොඩක් අපි ඩවුන්ලෝඩ් වෙන්න දෙමු. මෙන්න tool එක ඩවුන්ලෝඩ් වුණා. එතකොට අපි open file එකට ගිහිල්ලා මෙහෙම අපිට ඒක extract කරන්න ඕන. මොනවාද extract කරන්න ඕන. ඒක දැන් අපිට ගිහිල්ලා බැලුවොත් එහෙම